හයියෙන් කනවද? හැමදාම පෙර දෙන්න බෑ. අම්මෝ. හායි කට්ටියට කොහොමද? ආදරෙන් අපේ channel එකට එකතු වෙලා ඉන්නවලු. ගොඩක්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඒ වගේම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ආදරෙන් අපි දෙන්නම ප්‍රාර්ථනා කරනවා. අද අපි ඕගොල්ලන්ට ෆුඩ් චැලෙන්ජ් එකක් අරන් ආවා. ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම් තියෙනවා ෆුඩ් චැලෙන්ජ් කරන්න කියලා මල්ලිත් එක්ක. ඉතින් මේ සැරේ අපි පපරි කොත්තු ෆුඩ් චැලෙන්ජ් එකක් කරන්න ලෑස්ති වෙන්නේ. අපි ඉතින් දැන් අපේ පපරි කොත්තු නූඩල් දෙක හදාගෙනයි තියෙන්නේ රසවත් විදිහට. කන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි බලමු නේද? කවුද කාලා දිනන්නේ කියලා මෙච්චර කන්න කවදාවත් මන් දිනුවේ නැහැ. හැමදාම මන් තමයි දිනුවේ. ඔව් අදවත් මට දිනන්න ලැබේවා කියලා ඕගොල්ලෝ ප්‍රාර්ථනා කරන්න මාත් මේ ප්‍රාර්ථනා කරගෙන ඔන්න එහෙනම් අපි පටන් ගමු. 1 2 3 4 කවුද බලමු දිනන්නේ? වතුරවත් නැහැ හැබැයි. මේකත් රසයිනේ. රසයි නම. හයියෙන් කනවද? හැමදාම පෙර දෙන්න බෑ. අම්මෝ. රහට දිනනවා නේද? රසයි. අපි ගොඩක් ෆුඩ් චැලෙන්ජ් කරානේ මැගී වල. මැගී කොත්තු, මැගී පපරි කොත්තු දැන් ඊට පස්සේ රාමෙන් මතකනේ? මැගී නූඩල්ස් වලින් කරා. රාමෙන් වලින්. ඒ පපරි බ්ලාස්? හොඳ ප්‍රතිචාර තිබ්බේ වන්නේ. ඔව්. නෑ. මෙන්න මේ හයියෙන් ගන්නවා. තරංග. ඒක හැමදාම මට පරිදිත හැකියි. තාලි ගායෙන් දෙන්නේ. ටික හැමින් කනවකෝ. දැන් තමයි හොඳම හරි. අද නම් මට දිනන්න බෑ. අයියෝ. අබ්බේ මොකද උනේ? හැමදාම පරිදින්නේ. තේනවද? අයියෝ අද මම පරාතයි. මට තව මෙච්චර දිනවා. අද දිනුවා. පළවෙනි වතාවට ෆුඩ් චැලෙන්ජ් එකකින් අද වැරදුනා. අම්මෝ පළවෙනි වතාවට මට මොනතරම් සන්තෝෂයක් තියෙනවද කියලා ඔයගොල්ලෝ හිතනවද? කෙහෙල් කොලේ කාලා දිනු ඒකෙන් දිනු. කෙසෙල් කොලේ ෆුඩ් චැලෙන්ජ් එකක් කරා මෙයා දිනු. ඉන්දියාප ෆුඩ් චැලෙන්ජ් එකක් කරා දිනු. රාමෙන් දිනු. මැගි නූඩල් දෙකක් විතර කරා ඒවා කොත්තුමි කරා. පපරි බ්ලාස් කරා සේරම දිනු. මේකෙන් මට ඉතින් දාම මෙච්චර දින. හරි නම් ඉතින් දඬුවමකුත් දෙන්න වටිනවා. අද දඬුවම තීරණය කරන්නේ නැහැ. දඬුවම තීරණය කරගෙනයි මං හිටියේ මෙයාට නොකියුවට. ඕනේ නැහැ නේ දඬුවමක් දෙන්න පවුල්. මට දිනුම හම්බුණානේ ඒක තමයි මම ලොකුම ජයග්‍රහණය. යේ හරි දුකයි මේකට. අර හැම එකෙම මම පෙරදුනා. මම මෙහෙම ඇඬුවද ළමයිනේ. මෙයා එකකින් පෙරදුනා මට ඒක දරා ගන්න බැරි කම ඕගොල්ලන්ට පේනවද? පරාජය බාර ගන්න වෙනවනේ මල්ලි. මෙච්චර දිනනවානේ. මොනවද කන්ද? දිනුව කොහොම හරි අදන. අද කේකුත් කාලා කැවුනුත් කාලා නේ. ඔව් මෙයා කේක් කාලා කැවුම් කාලා මෙයා මේක හිතුවේ නෑ මම ඉන්නේ මේකේ මීටරේ මේ කරන ෆුඩ් චැලෙන්ජ් එක කියලා මෙයා කේක් කාලා කැවුම් කාලා අලුවා කාලා මෙයා සෙටල් වෙලා හිටියේ මේ ගැන එච්චර මේ සැරේ තැකුවේ නෑ අපරාධ මම දිනුවා යේ වතුරවත් බිව්වේ නෑ අපි ෆුඩ් චැලෙන්ජ් කරද්දී එහෙමයි ඇත්තම ෆුඩ් චැලෙන්ජ් එක කරන්නේ වතුර බිබී හුරතල් වෙවි හැමින් කකා එව්වා නෑ දැක්කනේ මං කාපු කෑමද චැලෙන්ජ් එක නම් වේගෙන් කන්න ඕන චැලෙන්ජ් එක නම් චැලෙන්ජ් එක නිකන් සබ්ස්ක්‍රයිබර්ස්ලා අපේ වීඩියෝ බලන අපේ ආදරණීය කොල්ල කෙල්ලෝ ටික අපිට රවට්ටන්න බෑ නේද අපේ අයට අපි ආදරේ එහෙනම්
වීඩියෝ ගොඩාක් අරන් වෙලා තිනවා අපි ඒවත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉස්සරහට ලස්සන වීඩියෝස් ගොඩාක් එන්න නියමිතයි. ඒ හැමදේම බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා. හරිනම් දඬුවමක් දෙන්න ඕනේ. තීරණය කරේ නෑ හොඳ වෙලාවට. නෑ මම තීරණය කරලා ඉතින් සින්දුවක් කියන්න දෙන්න ආයෙ නිකන් හිටියා. එහෙනම් අදට අපි ගිහින් එන්න. බයි. බයි.